ශ්‍රී ලංකා කෝදෙව් දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනයේ සේම දෙවන දිනයේද වැඩි ගෞරව හිමි කර ගනිමින් නිම කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. දෙවන දින තුල ශ්‍රී ලංකා පිතිකරුවන් නැවත තම පළමු ඉනිම ඇරඹුවේ කඩු 5කට ලකුණු 338ක් ලෙසින් ඉනිම නවතා තිබියදී 6 වන කඩුල්ල වෙනුවෙන් දෙවන දිනය තුල සාර්ථක සමතාවක් ගොඩනැගීමට කුසල් මෙන්ඩිස් සමගින් සොනල් දිනූෂ සමත් වුණා. ලකුණු 143ක එම සමතාව බිඳ වැටුනේ කුසල් මෙන්ඩිස් ලකුණු 69කට දැවී යාමත් සමගයි. පන්දු 115කට මුහුණ දෙමින් කුසල් රැස් කළ එම ඉනිම තුල 4 පාර 8ක් හා 6 පාර 3ක් අන්තර්ගත වුණා. සොනල් දිනුෂද විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 92කට දැවී ගියේ සිය ශතකයේ පෙනෙන මානයේ සිටයි. ඔහුගේ ඉනිමට 4 පාර 12ක් අන්තර්ගතයි. ශ්‍රී ලංකා පිතිකරුවන් සිය පළමු ඉනිම නතර කරේ කඩුළු 9ක් දැවී ලකුණු 549ක් ලබා සිටියේදී ශ්‍රී ලංකා පිතිකරුවන් පළමු ඉනිම තුල 4 පාර 57ක් හා 6 පාර 9ක් ලබා ගනිමින් ලකුණු 282ක් ලබාගත් අතර එම ලකුණු ප්‍රමාණය කණ්ඩායම් ලකුණු පුවරුවේ 4 පාර හා 6 පාර මත රැස් කර ලකුණු ප්‍රමාණය 51ක අගයක් ලෙසින් සටහන් වීම සුවිශේෂී කරුණක්. දෙවන දිනය තුළ තම පළමු ඉනිම ක්‍රීඩා කරන කොදෙව් කණ්ඩායම එක් කළුල්ලක් දැවී ලකුණු 58ක් ලබා ගනිමින් දෙවන දිනය නිම කරමින් හෙට දින තීරණාත්මක තුන්වන දිනය ඇරඹීමට නියමිතයි. දෙවන දිනය තුළ කොදෙව් පිතිකරුවන් හට වැඩි පීඩනයක් ලබා දෙමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ක්‍රියාත්මක වුවහොත් ඉතා වැඩි වාසියක් ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට අත් වෙනවා. දෙවන දින තොරතුරු සමග අපි නැවත හමු වෙමු. සමබර ක්‍රීඩා තොරතුරු දැන ගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම.